වගේම තමයි ඊළඟට මම හිතන්නේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි බජට් එක. මේ ලෙවල්ස් හැම එකටම බජට් එක වෙනස්. ඒ වගේම cost of living එක ඉතින් ඒකත් පුද්ගලයෙක්ගෙන් පුද්ගලයාට වෙනස්. අපි බජට් එක ගැන පොඩ්ඩක් කතා කරොත් නිසිපේ. බජට් රේන්ජ් එකත් ඒ වගේ. අපි ගත්තොත් යුනිවර්සිටීස් වල දැන් සාමාන්‍ය දල වශයෙන් ඕස්ට්‍රේලියාව ගිහිල්ලා ස්ටඩි කරනවා නම් අපි කියනවා යුනිවර්සිටි এডুকেෂන් එක ඕස්ට්‍රේලියානු ඩොලර් 30000ක් විතර වෙනවා. 30ක් 30000ක් 35000ක්. නමුත් ඔස්ට්‍රේලියානු ඩොලර් 15000ට යන්න පුළුවන් යුනිවර්සිටීස් තියෙනවා පාඨමාලාවක් තියෙනවා. එතකොට ඒ වගේම දැන් ඒ ක්වොලිෆිකේෂන් එකම එයා කොලෙජ් එකකට ගිහිල්ලා මූලිකව ඊට වඩා අඩු ගන්න. ඒ කියන්නේ ගත්ත මොනෑෂ් යුනිවර්සිටි එකේ පාඨමාලාව 45000ක මොනෑෂ් කොලෙජ් එකේ හරහා යද්දි පළවෙනි අවුරුද්ද ඊට වඩා ගොඩක් අඩුවෙන් කරන්න පුළුවන්. ඉතින් ඒ තමන්ගේ තියෙන වත්කම අනිත් එක තමයි ඔස්ට්‍රේලියාට යද්දි අර ෂෝ මනි එක තමන් කොච්චර ෆන්ඩින් පෙන්නනවා කොච්චර ඒක කොයි විදිහට ආකාරයට පෙන්නනවා. ඉතින් මේ සියල්ලම බලපාන. ඒ කියන්නේ තමන්ගේ ෆයිනෑන්ෂල් බෑග්ග්‍රවුන්ඩ් එක ක්වොලිෆිකේෂන් එක තමන්ගේ අනිත් හැකියාවන් ඒ කියන්නේ අධ්‍යාපන පමණයි තම දරුවගේ තියෙන අනිත් බෑග්ග්‍රවුන්ඩ් එකත් බලපාන මොන යුනිවර්සිටි එකකද මොන කොලෙජ් එකකටද යන්නේ කියලා. ඉතින් ඒ එන ප්‍රොෆයිල් එක අනුව තමන්ගේ යාළුවා ගිය පළියට තමන්ටත් ඒකට යෑමේ හැකියාවක් නැති. අපි හොඳටම දන්න දෙයක් තමයි අපේ ලංකාව ඇතුලේ ප්‍රධාන යුනිවර්සිටි වල අනුබද්ධ ශාඛා තියෙනවා. ඒ කියන්නේ අපි කියනවා ඒගොල්ලන්ගේ යුනිවර්සිටි එකේ තියෙන පාඨමාලාවේ කොටසක් මෙහි ලංකාවේ ඒ අදාළ යුනිවර්සිටි එකේ ක්‍රයිටීරියා එකම ඉගෙන ගන්න පුළුවන් ආයතන තියෙනවා. ඒ ආයතන වල ඉගෙනගෙන ඒ ආයතන අපි ගත්තොත් අපි හිතාගෙන යනවා හරි මෙන්න මේ අහවල් ආයතන ගිහිල්ලා මේ පළවෙනි අවුරුද්ද මෙහෙ ඉගෙන ගත්තා මට කෙලින්ම ඒ අදාළ යුනිවර්සිටි එකේ සෙකන්ඩ් ඉයර් එකට නැත්නම් තර්ඩ් ඉයර් එකට යන්න පුළුවන් කියලා. නමුත් ඒක වෙන්නේ නැහැ. 50%කටත් වැඩි ගානකට ඒ අදාළ යුනිවර්සිටි එකේ හැකියාව හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ අර ඒ අධ්‍යාපන මට්ටම පමණක් නෙමෙයි එයාගේ අනිත් බාහිර දේවලුත් මේකට බලපාන. ඉතින් ඔස්ට්‍රේලියා කියන ඩෙස්ටිනේෂන් එක කවුරු යන්න ඉන්නවා නම් එයා අනිවාර්යෙන් මුල ඉඳන්ම අපි කියනවා අවුරුද්දක් නෙමෙයි සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාන් ඉන්නවා සාමාන්‍යයෙන් O level වලට ඉස්සෙල්ලා ඉඳන්ම තමන් හැඩ ගැහෙන්න ඕන ඔස්ට්‍රේලියා කියන ඩෙස්ටිනේෂන් එකට යන්න හිතන් ඉන්න ඕනේ. ඒක තමයි හොඳම විදිය.